සුබ දවසක් වේවා යාළුවනේ හැමෝටම. අපි අද බලන්න යන්නේ මදර්බෝඩ් එකකට ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරගෙන ඒකට කූලින් ෆෑන් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. පියවරෙන් පියවර මුලින් ඉඳන් අගට යනකම් කියලා දෙනවා. වීඩියෝ එක මග අරගෙන නැතුව සම්පූර්ණයෙන් බලා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. අනික් අයට නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න. කවුරුන් ඉල්ලා සිටිනවා. ඒ වගේම channel එක subscribe කරන්න. ඒ වගේම Facebook එක ෆලෝ කරන කියලා ආරම්භක ඉල්ලා සිටිනවා. ස්තුතියි හැමෝටම. මුලින්ම අපි ප්‍රොසෙසර් එක අන්ලොක් සොකට් එක අන්ලොක් කරගන්න ඕනේ. හරිද? සොකට් එක ඕපන් කරා. ඊට පස්සේ බලන පින් වල ඩැමේජ් එකක් තියෙනවද කියලා. මොකද ඩැමේජ් එකක් පේන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රොසෙසර් එක අපි ඇඟිලි දෙකකින් අල්ලගත්තා. අල්ලගෙන අපි බලනවා මේක ඊතලයක් තියෙනවා, එරර් එකක් තියෙනවා. හරිද? කට දෙකක් තියෙනවා. මේ කට දෙකට සෙට් වෙන ප්‍රොසෙසර් එක ඇඟිලි දෙකෙන් අපි ගන්නට තියෙනවා. right. ඊට සොකට් එක අපි ක්ලෝස් කරනවා. කැප් එක අයින් කරනවා. ඊළඟට අපි heat sink compound වතුර බින්දුවට වඩා වැඩි පොඩ්ඩක් වැඩියෙන් හරියට මැද තියා ගන්නවා. right. හරි අපි ඒක heat sink compound apply කරා. ඊට පස්සේ අපි ගන්නවා ෆෑන් එකේ කැප්ස් ටික ඉන්ස්ටෝල් පොසිෂන් එකේ තියා ගන්න ඕනේ. මේක වැරදි පුතේ තියෙන විදිය. හරියට හදා ගන්න. හරිද? ඒ කියන්නේ ඊතල ටික එළියට හෙලෙන්න මේ විදියට අපි තියා ගන්න ඕනේ. right මේ විදියට කැප්ස් ටික ඊතල එළියට එන්න තියා ගන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි දැන් සොකට් එකට ෆෑන් එක තියෙනවා. තියලා මේ කැප්සල් පර්සනල් කැප්සල් සුදු පාට කෑලි ටික සොකට් එකේ තියෙන හෝල් එකට අපි ගානට සෙට් කර ගන්න වට ගන්න ඕනේ. යටින් මේ විදියට දැන් මේකත් වට දැක්කනේ. මේ විදිහට අපි දාන්න තියාගත්තා. දැන් අපි හතරම විදිහට සෙට් වුණාට පස්සේ අපි එහෙම උස්සලා බලන්න උඩට අරන් බලන්න ඕනේ. සුදු පාට කෑලි හතරම ගානට සෙට් වෙලා තියෙනවද කියලා. right. ඊට පස්සේ තමයි අපි කැප් එක මේ මහ පාට ඇඟිලි දෙක තියලා බෝඩ් එක යටින් අල්ලගෙන ප්‍රෙස් කරන්න ඕනේ. ටික ගාලා සද්දයක් එන ගොඩක් වෙලාවට. හරි. ඊට පස්සේ අපි මේ විදිහට කැප්ස් හතර ප්‍රෙස් කරලා දැන් බලන්න ඕනේ මේ පැත්තෙන් මේ කළු පාට කූර උඩටම ඇවිල්ලා තියෙනවද මේ සුදු පාට කොටස් දෙක ළඟටම ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම අපි චෙක් කරගන්න ඕනේ මේ ලොක්ස් ටික හරියට වැටලා තියෙනවද කියලා. මේ ලොක් එක වැටලා තියෙනවද මෙන්න මෙතනට. හරි. දැන් ඒක ලොක් කරලා තියෙනවා. ඒ වගේම කැප්ස් හතර මේ වගේ චෙක් කරගන්න ලොක්ස් හතර වැටලා තියෙනවද කියලා. හතර පැත්තම චෙක් කරගන්න. මේ පැත්තෙන් බලන්න. දැන් මේ පැත්තේ මේ මෙතන ලොක් වැටලා තියෙනවද කියලා. හතරෙම. හරි. හරිද? එහෙනම් ඒ ටික කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි අපි ෆෑන් කනෙක්ට් එක CP ෆෑන් කනෙක්ට් එකට සම්බන්ධ කරනවා. හරි. ඔන්න අපි ප්‍රොසෙස් එකක් සහ කූලින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරා.